ඛතමාච භික්කවේ මිච්ඡා දිට්ඨි. මොකද්ද මහණෙනි මේ මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ? නත්ති දින්නම්. නත්ති දින්නම් කියන්නේ දන් දීමේ විපාක නැත. නත්ති යිටං. ඊටං කියන්නේ යාගයන්ගේ විපාක නැත. යාගයෝ කියලා මෙතන බුදුරජාණන් වහන්සේ අදහස් කරන්නේ මහා දානයන්ගේ විපාක නැත කියලා කවුරු හරි කෙනෙක් ගන්නවන. අනේක මිත්‍යා දෘෂ්ටිය. නත්හි හුතං. හුතං කියන්නේ හෝම. හෝම කියන්නේ කුඩා දානයන්ට. නැත්නම් කෙනෙක් කල්පනා කරන්න පුළුවන් යාග හෝම ගැන බුදුරජාණන් වහන්සේ ඇයි මේ කියලා තියෙන්නේ. මෙතන බුදුරජාණන් වහන්සේ යාගය සහ හෝමය කියන්නේ මහා දාන හා කුඩා දාන කියන දෙකයි. නත්ති හුතං. ඊළඟට නත්ති සුකට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ. නත්ති සුකට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ. සුකට මනා වූ කටයුතු, දුක්ඛට නරක කටයුතු, හොඳ කටයුතු නරක කටයුතු. ඒ කියන්නේ පින්වත්නි යහපත් කටයුතු අයහපත් කටයුතු කියලා කියන්නේ පින් පව් ආදීෙහි පලං විපාකෝ. ඒවයි ඵලයක් විපාකයක් නැහැ කියලා සමහර අය විශ්වාස කරනවා. ඒක මිත්‍යා දෘෂ්ටියක්. දැන් සමහර අය කියනවා මේ මහා දානයන්ගේ විපාක නැහැ. කුඩා දානයන් වැඩක් නැහැ. ආදි වශයෙන් කියනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් වර්තමාන කාලේ සමහර තරුණ පිරිස් ඉන්නවා රුවන්වැලි මහා සෑයට වගේ තැනකට මහා පූජාවක් කළොත් බැරි වෙලාවත් අටපිරිකර අපි හිතමු 24000ක් පහන් 24000ක් ඒ වගේම කිරි ආහාර පාත්‍ර විශාල ප්‍රමාණයක් පූජා කළා කියලා හිතන්න. මේක දැක්කහම සමාජ මාධ්‍ය ජාලවල මිනිස්සු පුදුම විදිහට කුපිත වෙනවා. මේ කාලේ මේ ආහාර නාස්ති කරන්න හොඳයිද? මේවා නැති බැරි අයට දෙන්න ඕන නේද? ආදී වශයෙන් විවිධ වූ මත පළ කරමින් ඒවයි විවිධ ලිපි පළ කරනවා. පින්වත්නි ඒ මොකක් නිසාද? අන්න අර මහා දානයන්ගේ විපාක නැහැ කියන විශ්වාසය ඒගොල්ලෝ තුල තියෙනවා. ඒකට කියනවා මිත්‍යා දෘෂ්ටිය. ඒ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය එක කරුණා. ඊළඟට නත්ති අයන් ලෝකෝ. අයන් ලෝකෝ කියන්නේ මෙලොවක්. දැන් ඒ කියන්නේ ඒකේ අදහස තමයි මෙලොවක් නැහැ කියලා කවුරුත් කියන්නේ. දැන් අපි හිතමු මේ ජීවිතේ ඉපදිච්ච කෙනෙක් කවදාවත් කියයිද මෙලොවක් නැහැ කියලා. මෙලොවක් නැහැ කියන එක නෙමෙයි මේකේ අදහස. පරලොව සිට මෙලොවට එන සත්වයෝ නැහැ කියලායි ගන්නෙ. පරලෝකේ ඉඳලා මේ ලෝකෙට එන සත්වයෝ. දැන් සමහර අයගේ විශ්වාසයක් තියෙනවනේ. මාව මේ ජීවිතේ ඉපදුනා පෙර ජීවිතයකුත් නැහැ මට පස්සේ ජීවිතකුත් නැහැ. ඒක දෙවියන් වහන්සේ තමයි මාව මැව්වේ කියලා අන්න එහෙම හිතන පිරිසක් ඉන්නවා. ඒ මිත්‍යා දෘෂ්ටිය. ඒතර පෙර ජීවිතයේ සිට මේ ජීවිතයට ආවා කියන කතාව ඔහු පිළිගන්නේ නැහැ. නත්ති අයන් ලෝක. නත්ති පරලෝකෝ. අන්නේ සමහර අය හිතනවා මේ ලෝකේ ඉඳලා පරලෝකයට යන සත්වය කියලා જાතියකුත් නැහැ. මේ ලෝකෙන් පරලෝකයට යන සත්වය කියලා පිරිසකුත් ඇත්තේ නැහැ. නත්ති පරලෝකෝ. නත්ති මාතා. නත්ති මාතා කියන්නේ මවට සැලකීම. මෙතන ගොඩක් අය වරදවල තේරුම් අරගෙන තියෙනවා. මම දැකලා තියෙනවා සමහර වෙලාවට මේ උසස් පෙළ ආදී විෂය ධාරාවන්හි BC වගේ විෂයන් වල බෞද්ධ ශිෂ්ටාචාරය බෞද්ධ සංස්කෘතිය වගේ විෂයන් වල මේ විෂයන් වල නත්ති මාතා කියන පදේ ළමයින්ට හඳුන්වලා දීලා තියෙන්නේ මව නැත කියලා. දැන් ඒක වෙන්න පුළුවන් එකක්ද? සාමාන්‍යයෙන් අපි හිතමු බෞද්ධයෙක් වේවා වෙනත් ආගමික කෙනෙක් වේවා අම්මා නැහැ කියලා කියන්න පුළුවන්. දැන් තමන්ගේ අම්මා ඉන්න විදිය දන්න ඕනේ. මෙතන කියන්නේ අම්මා නැහැ කියන එක නෙමෙයි මවට සැලකීමේ විපාක නැහැ කියලායි මිත්‍යා දෘෂ්ටිය. දැන් ඒක හොඳටම පේනවා බෞද්ධ ආගමේ දරුවෝ අම්මට වඳිනවා. ඒ අම්මට වඳින්නේ මොකක් නිසාද? අම්මට සැලකීමේ විපාක. හොඳට සැලකුවොත් හොඳ විපාක. නරකට සැලකුවොත් නරක විපාක. තියෙන බව අපේ තුල විශ්වාසයක් තිබෙනවා. පුංචි කාලේ ඉඳලම අපි ගාව තියෙන විශ්වාසය. දැන් සමහර අය දැන් විදේශ රටවල් වල එහෙම ඉන්න සමහර අය බෞද්ධ නොවන සමහර බොහෝ අය අම්මට වඳින්නේ නැහැ. එක්කෝ අම්මට හාදුවක් දීලා නිදා ගන්න නින්ද යනවා. එක්ක good morning mum කියනවා good morning dad කියනවා. අන්න ඒ වගේ විවිධ වචන කියනවා. ඒ වගේ කටයුතු කළාට ඉම්බිනවා. නමුත් කවදාවත් අම්මට වඳින්නේ. දැන් ඉම්බ කියලා රාගසිතක් ඇති වෙනවා. නමුත් වඳීමේදී කුසලසිතක් නැති වෙන්නේ. අන්න ඒ කුසලයට විපාකයේ ඉෂ්ටයි කාන්තයි ප්‍රියයි මනාපයි. දැන් ඒ වගේ පින්වත්නි තේරුම් ගත යුතුයි මේ කිසියම් කෙනෙක් මවට සැලකීමේ විපාක ඇත කිව්වොත් කොහොමද සලකන්න පුළුවන්? ආකාර දෙකක් තියෙනවා. මවට හොඳට සලකන්න පුළුවන්, මවට නරකට සලකන්න පුළුවන්. කෙනෙක් හොඳට සැලකුවොත් එයාට හොඳ විපාක, නරකට සැලකුවොත් නරක විපාක, අනිෂ්ට අප්‍රිය අමනාප අකාන්ත වූ අමනාප දුක් එළවන විපාක ගැනත් දෙනවා. එහෙනම් අන්න ඒව තේරුම් ගන්න ඕනේ. මවට සැලකීමේ විපාක නැත කියලා ගත්තොත් ඒක මිත්‍යා දෘෂ්ටිය.
ඊළඟට නත්ති පිතා කියලා කියන්නේ පියාට සැලකීමේ විපාක නැත කියලා සමහර අය විශ්වාස කරනවා. පියාට සැලකීමේදී උනත් හොඳට සැලකුවොත් හොඳ විපාකත් නරකට සැලකුවොත් නරක විපාකත් ආදී වශයෙන් එනවා. ඒවා කිසියම් කෙනෙක් විශ්වාස කරන්නේ නැත්නම් ඒක දසවස්තුක මිත්‍යා දෘෂ්ටි ඒක කරුණක් හැටියටයි ගන්න. ඊළඟට නත්ති ඕපපාතික අසත්තා නැත්නම් නත්ති සත්තා ඕපපාතික. ඕපපාතික සත්වයෝ නැහැ කියලා. පින්වත්නි එහෙම විශ්වාසයක් බොහෝ වෙලාවට මේ විද්‍යා විෂය හදාරන විද්‍යාඥයෝ වෛද්‍යවරු ආදී පිරිස පිළිබඳව තියෙනවා. ඒගොල්ලෝ දැනගෙන ඉන්නේ කොහොමද? ඒගොල්ලෝ දැනගෙන ඉන්නේ ඒ කියන්නේ පිරිමි සත්වයේගේ ශුක්‍රාණුවකුත් ගැහණු සත්වයේගේ ඩිම්බයකුත් අන්තර් සංසර්ගයෙන් එකතු වුණොතින් විතරයි මේ සත්වයෝ බිහි වෙන්නේ කියලා තමයි විශ්වාස කරන්නේ. හැබැයි පින්වත්නි ඕපපාතික සත්වයෝ ඒ කියන්නේ මව්පිය දෙදෙනාගේ අන්තර් සංසර්ගයකින් තොරව බිහි වෙන සත්වයෝ ඉන්නවා මේ ලෝකේ. දැන් දෙවිවරු ගත්තොත් බුදුරජාන් වහන්සේ පෙන්නනවා දෙවිවරු ගබ්බසෙයියක නැහැ. ඒ කියන්නේ ගැබක සයනය කරලා අම්මා තාත්තාගේ දායකත්වයෙන් බිහි වෙච්ච අය නෙමෙයි. හැබැයි ඒ දෙවිවරු කියලා જાතියක් කවුරු හරි පිළිගන්නේ නැත්නම් ඒ දිව්‍ය ලෝක ආදිය කෙරෙහි යන්නට උපකාර වන පින්දහම් කරන්න කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම සතර අපායේ ඉන්න නිරිසත්වයෝ ඕපපාතිකයි. සමහර අසුරයෝ ඕපපාතිකයි. මේ ඕපපාතික සත්වයෝ පිළිබඳ සමහර ප්‍රේතයෝ ඕපපාතිකයි. ඒතර කෙනෙක් අහන්න පුළුවන් ස්වාමීනි ගබ්බසෙයියක ඒ කියන්නේ මව් කුස තුල ඉඳගෙන උපදින ප්‍රේතයොත් ඉන්නවද කියලා. ඔව් දැන් ඔය පියංකර මාතු වගේ කතාවල අපිට තේරෙනවා දැන් සමහර කතාවල තියෙනවා එක්තරා ප්‍රේතියක් උදේ දරුවෝ 5 දෙනෙක් වදනවා ඒ දරුවෝ 5 දෙනා කනවා. දවල් 5 දෙනෙක් බිහි කරනවා ඒ 5 දෙනා කනවා. ඊළඟට සවස 5 දෙනෙක් බිහි කරනවා කනවා. ඒතර ඒකෙන් තේරෙනව නේද මේ ගබ්බසෙයියක ප්‍රේතයෝ තින්නවා කියන එක. ඒ වගේම මිනිස්සෙන්ගෙත් ඕපපාතික මිනිස්සු පිළිබඳව අපි දන්නවා අම්බපාලි වගේ ගණිකාවක් ඒ අම්බපාලි ගණිකාවක් බිහි වෙන්නේ කොහොමද? ඕපපාතිකවයි බිහි වෙන්නේ. දැන් මේ කරුණු කාරණා කිව්වහම වර්තමානයේ භෞතික සමාජයේ ඒවා පිළිගන්නේ නැහැ. මොකද හේතුව පිළිගන්නේ නැති වෙන්නේ හේතුව තමයි ශ්‍රද්ධාවේ දුර්වලකම්. දැන් තුන් ලෝකාග්‍ර වූ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ බොරුවක් කියන්නේ නැහැ කිසි ලෙසකවත්. අනිත් එක අභිධර්මයේ ඉගෙන ගන්නකොට තේරෙනවා එවැනි සත්‍යය පහළ වෙන්න පුළුවන් බව. අභිධර්ම න්‍යාය නොදන්නා අයට සාමාන්‍ය මිනිස්සු ඇත්තටම අභිධර්මයේ දන්නේ නැහැ. අභිධර්මයේ නොදන්නා නිසාම සමහරලාට බණ ඇහුවත් ඒ අහන අය සූත්‍රගත කරුණු වලිනුයි ගන්න. එතකොට වර්ධින ප්‍රවණතාවය බොහොම වැඩි. සැක කරන ප්‍රමාණය වැඩි. ඊළඟට දැන් වර්තමාන සමාජයේ බණ අහන්නේ නැති වෙනත් ආගම්වල වේවා එහෙම නැත්නම් කිසිදු ආගමක් අදහන්නේ නැති නිරාගමික පිරිස් වේවා ඒගොල්ලන්ට මේවා නිකන් ණයට අඳුකොළ වාගේ එහෙම නැත්නම් තිත්ත අබින් වාගේ මේවා තේරෙන්නේ නැහැ. මේවා වැටහෙන්නේ නැහැ. මේවට විරුද්ධයි. ඒසත් තේරුම් ගන්න මේ කාරණා අපි සඳහන් කරන්නේ මම අවුරුදු 16ක ළමයි ලක්ෂ ගානකට විද්‍යා විෂය උගන්වපු ගුරුවරයෙක් ගිහි කල. ඉතින් අපි මේ කරුණු විද්‍යාවෙනුත් ඉගෙනගෙන තියෙනවා විද්‍යාවෙන් ඔප්පු කරන්න බැහැ නමුත් මේවා. ඕපපාතික සත්වය ගැන අපි ඉගෙන ගත්තේ පියෙකු සහ මවකගේ අන්තර් සංසර්ගයෙන් දරුවෝ බිහි වෙන ක්‍රමය ගැන විතරයි. නමුත් බුදුරජාණන් වහන්සේ සත්වයෝ ගැබ් ගන්න ආකාර 9ක් පිළිබඳව දේශනා කරනවා. හොඳයි. එහෙනම් නත්ති සත්තා ඕපපාතිකා කියන කාරණාව දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ එක්තරා කාරණාවක්. ඊළඟට නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකම් පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති. මේ මෙලොව පරලොව ඇති තතු නියමාකාරයෙන් දැනගෙන දේශනා කරන්නා වූ ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ හෙවත් බුදුරජාණන් වහන්සේලා. මොකද සර්වඥතා ඥාණයෙන් මෙලොව පරලොව ඇති තතු ඇති හැටියට දැනගෙන දේශනා කරන වෙන කවුරුත් ශ්‍රමණයෝ බ්‍රාහ්මණයෝ නැහැ බුදුරජාණන් වහන්සේලා තමයි ඉන්නේ. මෙන්න මේ බුදුරජාණන් වහන්සේලා කියලා જાතියක් නැහැ කියලා කිසියම් කෙනෙක් පිළිගන්නවා නම් එයද දසවස්තුක මිත්‍යා දෘෂ්ටි ඒක කරුණක් බවටම පත් වෙනවා. එහෙමනම් මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව තමයි මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නේ නැගුවේ කතමාච භික්කවේ මිච්ඡා දිට්ඨි. මොකද්ද මහණෙනි මේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ කියලා අරගෙන බුදුරජාණන් වහන්සේ මනාකොටම පැහැදිලි කරලා දෙන්න යෙදුණා.